ඉතින් අත්තරන මාළුවගේ ජීවත් වෙන අසවල් හැමෝම සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ වෙහි වතුර කොහොමද මාළු ටැංකියකට බලපාන්නේ. ඉතින් මේ කාලේ වහිනවා. ඉතින් ඒක හින්දා මට හිතුණා වෙහි වතුර ගැන ඔයගලන්ට කියන්න ඕන කියලා. කියන්නේ වෙහි වතුර කොහොමද මාළු ශේෂ්ත්‍රයට බලපාන්නේ කියන එක ගැන. ඉතින් කොහොම හරි අද වීඩියෝ එකට යන්න කලින් මම ආයෙත් මතක් කරනවා ඔයගලන්ට තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන අදුවල් subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එක නැත් all press දාලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව channel එකේ intro එක බලලා යමු වීඩියෝ එකට. ඉතින් වෙහි වතුර කොහොමද මාළුන්ට බලපාන්නේ? ඉතින් වෙහි වතුර මාළුන්ට බලපාන්නේ මොකක් pH එකක් අඩු වැඩි වෙනවා වෙහි වතුරේ ඉඳලා. ඒ වගේම ටැංකිය දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඒ කියන්නේ පැස්සේ තියෙන අම්ල සහ අනිකුත් රසායන ද්‍රව්‍ය හින්දා අපේ ටැංකිය දිය වෙලා තියෙන ඔක්සිජන් මට්ටම අඩු කරනවා මේ වැස්ස හින්දා. ඉතින් ඒ වගේම මාළුන්ගේ බිත්තර මේ කාලේ හැච්චෙන්නේ නැහැ. කියන්නේ මේ කාලේ තමයි මාළු ඇති කරන යන හොගක්ම පාඩු කරන කාලේ. කියන්නේ මාළු බිස්නස් එකක් විදිහට කරන අය ඉන්නවා නම් බ්‍රීඩින්ග්ස් කරගන්න වෙර වෙනවා හරියට. හොගක් මාළු විනාශ වෙනවා, මාළු බිත්තර විනාශ වෙනවා. මහා පරිමාණයෙන් කරන අයට හොගක්ම අවාසිදායක තත්ත්වයක් තමයි මේක. ඉතින් මාළුන්ගේ බිත්තර විනාශ වෙන්නෙත් මම කලින් කිව්ව විදිහටම වැසි ජලයේ තියෙන අනවශ්‍ය සංඝටක. කියන්නේ වැසි ජලයේ තියෙන අනවශ්‍ය රසායනික සංඝටක හින්දා මාළුන්ගේ බිත්තර විනාශ වෙනවා. එතකොට අපි කොහොමද මාළුන්ට ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද හරියට මාළුන්ගේ මේ වැස්සෙන් ආරක්ෂා කරගන්නේ කියන එක ඔයාලට දැන් තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකට විසඳුම් කීපයක් තියෙනවා. සමහර විසඳුම් නම් ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න අමාරු දෙයක් කියලා හිතෙන්න පුළුවන් සමහර අයට. හැබැයි try කරොත් කරගන්න බැරි කමකුත් නැහැ. ඉතින් පළවෙනි දේ තමයි ටැංකිය එළියේ තියනවා. අපිට පුළුවන් ආවරණය කරන්න ටැංකිය මොකක් හරි වැසි ජලයෙන් ටැංකියට එන්න දෙන්න ආවරණය කරන්න. ඉතින් දැන් හුඟක් ෆාමින් කරන අය ටැංකි හදලා තින්නේ එළියේ. ඉතින් ඒකට කරන්න තියෙන එකම විසඳුම තමයි ඔයගොල්ලන්ට පුළුවන් තහඩු වලින් හරි මොකකින් හරි ටෙන්ට් ගහගෙන යන්න. ඉතින් ඒක එන්න වැසි ජලය විතරක් නෙමෙයි අවුවේදී වුණත් ඇල්ගි පාලනය කරගන්නත් පුළුවන් එහෙම කරොත්. අනිත් එක pH එක මැනලා බලලා pH එක වැඩි නම් pH ස්ටැබිලයිසර් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කඩේ මිලදී ගන්නත් තියෙන pH කිට් එකක් ඔයගොල්ලන්ට ඒකෙන් පුළුවන් pH එක මැන ගන්න. pH එක වැඩි නම් ඔයගොල්ලන්ට පුළුවන් ගෙදරදීම කොට්ටම්බ වල වගේ දේවල් පාවිච්චි කරලා pH එක අඩු කරගන්න. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් pH එක අඩු කරගන්න ඔයගොල්ලන්ට. ඊළඟට වැසි ජලයේ ටැංකියට එකතු වෝටර් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් වැසි මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද වැස්ස කාලේ වතුර මාරු කරනවා කියන්නේ දැන් හුඟක් සීතල වැඩි වෙන්න පුළුවන් වැස්ස කාලේදී. කියන්නේ අපිට උනා සීතලක් දැනන නම් මාළුන්ට කොහොමද සීතලක් දැනෙන්නේ? මොකද වතුරනේ ඉන්නේ. ඉතින් එතකොට වැසි ජලයේ වැස්ස කාලේදී වැසි ජලය එකතු වෙලා ටැංකියට වෝටර් චේන්ජ් කරන්න එපා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට කරන්න ඕන ඔයාලා හීටර් එකක් පාවිච්චි කරන කාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හීටර් එකක් පාවිච්චි කරන හින්දා හීටර් එකක් පාවිච්චි කරනවා නම් වෝටර් චේන්ජ් එකක් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. අනිත් ඒ පුළුවන් තරම් ඇක්වැටික් ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන් තරම්. මොකද වැසි කාලේදී අර මම කලින් කිව්වා වගේ ඔක්සිජන් මට්ටම් පහළ වෙන හින්දා ඔයගලන්ට පුළුවන් හුඟක් ඇක්වැටික් ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න. ඒ වගේම එයා පම්පයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එයා පම්පයක් පාවිච්චි කරද්දී මේ කාලේ කරන්ට් යන හින්දා ඔයගලන්ට පුළුවන් බැටරි වලින් charge කරලා ගන්න තියෙන එයා පම්පයක් මිලදී ගන්න. ඉතින් ඒක මේ කාලේ හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපිට ටැංකියේ ඉන්න මාළු උෂ්ණත්වය අනුව කොටස් තුනකට වෙන් කර ගන්න පුළුවන්. ඉතින් එකක් තමයි high temperature category. ඉතින් high temperature category එකේ මාළු ජීවත් වෙන්නේ සෙල්සියස් අංශය 24ත් 30ත් කියන පරාසය අතර. ඉතින් ඒ කැටගරියට අපිට දාන්න පුළුවන් වෙන මාළු වර්ග තමයි කප්පි, මොලි, එතකොට ප්ලේටි වර්ග, ඩිස්කස්, ස්නේක් හෙඩ් වගේ මාළු වර්ග. ඉතින් ඒක low temperature category එකට අපිට දාන්න පුළුවන් වෙන මාළු වර්ග තමයි goldfish, එතකොට zebra, රෝජස්, කාෆ් වර්ග වගේ මාළු. ඉතින් මේගොල්ලෝ ජීවත් වෙන්නේ සෙල්සියස් අංශය 10ත් 22ත් අතර උෂ්ණත්ව පරාසයක. ඉතින් අන්තිම වර්ගය තමයි මීඩියම් ටෙම්පරේචර් මාළු. ඉතින් මේගොල්ලොන්ගේ උෂ්ණත්ව පරාසයත් සෙල්සියස් අංශය 20ත් 26ත් කියන පරාසය අතර තමයි ඒගොල්ලෝ උෂ්ණත්ව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කැටගරි එකට දාන්න පුළුවන් මාළු වර්ග ගැන කතා කරද්දී සීබ්‍රා මාළු, එතකොට මවුන්ටන් මිනෝස්, පැරඩයිස් ෆිෂ්, එතකොට ගෝල්ඩ්ෆිෂ් වගේ මාළු මේ කැටගරි එකට දාන්න පුළුවන්. ඉතින් ටෙම්පරේචර් එක කියන්නේ ඇත්තටම වැහි කාලේදී හුඟක්ම අඩු වැඩි වෙන දෙයක්. ටෙම්පරේචර් එක කියන්නේ මොකද සීතලත් එක්ක ටැංකිය ඇතුලේ වතුර සීතල තත්ත්වය කියන්නේ උෂ්ණත්වය එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වැසි කාලේදී. ඉතින් දැන් ඒකට මේ විදිහට නම් විසඳුම් ඇත්තටම තියෙනවා ඇක්වේරියම් ෂොප් වල. ඒක තමයි හීටර්ස් කියන්නේ. ඉතින් දැන් ඇක්වේරියම්ස් වලට වෙන් වෙච්ච හීටර්ස් අපිට ගන්න තියෙන ඇක්වේරියම් වල ඔයගලන්ට පුළුවන් ඒව අරගෙන
පාවිච්චි කරන්න ඇක්වේරියම් සල්ට. ඉතින් ඇත්තන මාළුවගේ ජීවිතය තියන්න ගොල්ලන් ගතේ තමා වැහි කාලෙති මොකද පH එක ටෙම්පරේජ එකගේ දේවල් හරියට බල්ලා කරලා ඒවට විසදුන් මාළුවගොලට ජීවත් කරන්න පුළුව. ඉතිං විශේෂයෙන්ම වැහිකාලේ ටැන්ගි සුද්ද කරන්න යන්න එපාවන් කලින් කිවවාගේම විශේෂෙන් ෆිල්ඩ සුද්දරන්න එවා ටැන්ගි සුද්දරන්න ෆිල්ඩ සුද්දගන්නවා ටැන්ගි සුද්දරන්නත් ඒවා. ඉතිං වැහිකාලය කලින් ඒගන්නේ වැහිකාලේ එන්න කලින් ගොන්න පුළුවන්නන් මේ ටැන්ග සුද්ද කරලා යන්න ඒවගේ ෆිල්ටේ දැකොල මාස ගාන ටික ඇදගනන ෆිල්ඩේ සුද්ද කරන්න ඇතුව ට වැහිකාලට කලින් කොහට ෆිල්ඩ සුද්දරන්නවා මොකද ඔල් වැහිකාල සුද්දකරතින් හෙම ඔයන්ට ෆිල්ට එක සුද්ද කරන්නන්න ටැන්කි අවතුරන්නේ ඔද බිනිමිශල් පැක්ටිය තියාගන්න ඕන හිද. ඉතින් වැහිකාලට කලින් ගොල්ල සුද්දරදදි ටැන්කි අතුරින් සුද්දරන්නවා ෆිල්ටේ මොකද බිනිිශල් පැක්ටිය අපිට අත්‍යවශ්‍යනා වැහිකාලදී ඇමෝනිය මට්ටම් පාලනය කරගන්න ඉතින් ෆිල්ටරකින් මමෝනිය මට්ටම් පාලනය කරන්න රැහැ. ඉතින් ඒකට අපි කෑම දෙන ටයිම්මයක් පාලනය කරන්නන කියන්නේ ඔගොල්ල වැසිකාලට මන්න කියන්නේ කෑම දවසර දෙන්නවා දවස් දෙකට සැරක් වගේ දෙන්න කෑම ඒ හොඳට මැති ඇත්තන වැහිකාල ඇම්මුණිය මට්ට නැත්තම් පාලනයන්න බැරුවන හිද. ඉතිං වැස්ස ඉන්න මවුන් හැදල ලෙඩවුණා. ඉතිං මේ කාලේ හුඟක්ම අපට බලාගන්න පුළුවන්ගන්න වයිට් ස්පොට් කියන ලෙඩේ තමා මොකද වයිස්පොට දෙන්න පිච්ච ගවල් නිසා ඉතිං මේකට පුළුවන් අපට විසතුමක් ඉදර කොට්ටම්බගේ දෙයක් යස් කරන නැත්තං ඇක්පේම් ශොක්සල එක බෙත්තර්ක තින ඔලන්න ගන්න තින් ඒවත් අරගන්න හැකියාව තියෙන මේ වයිස්පොට්ටල්ට යගේ ෆින්ඩොට් කියන්නේ බැක්ටීරියාවක් නිසා ඇගේ ඇතිවෙන තුවාලට තමා ෆින්ඩොට් ගැන්න ති මේක තියෙන්නෙත් ඇතනම ඇමෝනිය මට්ටම හෙමහෙමුණොත් තමා මේකත් ඒක බෙහෙත්තරක තියෙනව ගන්න එක්කිරීම් ශප්සල යස් කරන්න ති ම කියන්න මෙතලිම් ලු යස් කරන්න ඇතන මෙතලිම් ලු ගන්නේ හොක් ලෙඩවල්ට බෙදට ගන්න බොල ඊලගේ තම මේ ඩොප්සි ගැන් තින් ඩොප්සි කියන්න ඔලු දැකලදී සමහට මේක හැටෙන් වක් ගෝල් විශ්ර තමා ගෝල් විෂ කල බඩ පිම්බිලානි අර කොරපොතු ඉලිප්පිලාගේ පෙන්නේ ඩොප්සි කියන ලෙඩේ තමා. ඉතින් මේක විසිතුමකි අපිට කරන්න පුළුවන් එක්වීම් සෝල්ට කරන්න පුලන් ටැන්කියට ඉතින් ඇක්වීම් සෝල්ට ගන්නුල ඒවගේම ඒවගේ මාල ටැන්කින්න නගොල ඉස්සල්ල කරන්නන යාව වෙන ටැන්කිට මාරු කරන්න ඉතින් වෙන ටැන්කිට මාරු කරලා ගන්න පුළුවන් එක්වීම් ශොප්සල තියෙන ඩොප්සල්ට වෙච්ච බෙත්තර ඒ පාචි කරන්න පුළුවන් ඇත්තම් මෙතලින්ලු පාචි කරන්න පුළ විදිර තමාද වීඩියක අන්තිපෙන ගොල්ලොත් එන්න ඉතින් මං හිතනද මං මේ වීඩියෝ කතර යාලට පැහල්ල තේරෙන ති කියල මොහරි අඩුපාට තියන පල්මට අදාගන්න මත කරන්නවා ඒගේම මේට කැති නිවට ලයික දාගන්න තවත කන්නවා ඒගේම තමත් අප චල සස්්‍රක් කරන නිවට චල්ල සස්්‍රක් කල තියාගන්න හොද මේ වගේ වීඩියෝ සිස්ටාට හොක් එන්න තියෙන ඉතින් මං පෝස්්ට දාල තිබ කලින් මං ඕලිවල්ලන හින්දා ටයිම් පොඩ්ඩක් අවුල්ලන ඉතින් ඉද වීඩියෝස් දාන්න හෙම වෙන වෙලාල් තියෙන ඉතින් ගොමරි පිියස් දෙන්න පුරිම රයි කරන ඉතිං කලින්ගිව දෙවල්ටිය ඔක්කොම කරන්න ඒවගේම අපේ මේඩිය බලන්න නිවාරෙන් කටියට ෂයා කරන්න තමක් කන්නවා ඔය වච්ච ගරුපේ තිනක ලින්ක පහල ඩිස්ක්‍රපෂන් දා දින එකට ජොන්න නමක් කන්නවා අදර අදකින්න මේගේ සිගුරුන්සේ පැත්තිරින් හමුට තුර